රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්‍රමුඛ ස්ථානයක් පිරිනැමෙනවා. ඒක දෙවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම, පෝෂණය කිරීම රජයේ වගකීමක්. ඒ වගේම අනෙකුත් ආගම්, සෙසු ආගම් වලට නිසි ස්ථාවරය, නිසි තැන, නිසි පිළිගැනීම ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තාමත්ම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. එවන් අවස්ථාවක 1951 ආරම්භ කරපු විහාරස්ථානයක් ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය. ඒ වගේම විශේෂයෙන්ම 2010 බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ එය ලියාපදිංචි කරලා තිබෙනවා. ඒ වගේම පූජා භූමි ඔප්පුවක් පිරිනමලක් තිබෙනවා. ඒ විහාරස්ථානය තුල බෞද්ධ ආගමට අදාළ ඒ සියලු කාර්යයන් ඉෂ්ට සිද්ධ කිරීමට ඒ නිදහස ඒ ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේලා ප්‍රමුඛ ඒ දායක සභාවේ සමාජිකින්ට ඒ අවස්ථාව තිබෙනවා. ඒක තමයි රටේ නීතිය. ඒක තමයි අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය. බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් සෙසු ආගම් වලට නිසිතන ලබා දෙමින් කටයුතු කිරීම. නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ? අද ඒ පූජා භූමියට පොලිසිය ඇතුල් වෙලා බුදු පිළිමය තියන්න ඕන තැන තීන්දුව කරනවා. ඒ වගේම දහම් පාසල් ගොඩනැගිලි ඉදිකළ යුතු ආකාරය පිළිබඳ ඒවට තහංචි පැනවීම, ඒවා පිළිබඳව නියෝග නිකුත් කරනවා. විශේෂයෙන්ම මම අහන්න කැමති මේ වගේ කටයුතු කිරීම තුළ අපේ ජන සමාජය තුළ ජාතිවාදී බලපෑම් කරන්නට බලාගෙන ඉන්න කණ්ඩායම් වලට ජාතික සමගියට එරෙහිව රට තුළ තිබිය යුතු එකමුතු භාවයට එරෙහිව මෙයාට මේ උල්පන්දම් දීමක් නේද මේ සිද්ධ වෙන්නේ? පූජා භූමිය තුළ පූජා භූමිය ඔප්පුවකුත් තිබෙන විහාරස්ථානයක් තුළ ඒ ආගමික කටයුතු, ඒ දහම් වැඩ කටයුතු, ඒ ධර්මයට අදාළ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමේ නිදහස තිබෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්, ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අදාළ ත්‍රිනිකායික මහා සංඝරත්නයට ඒ හමු වෙලා මහානායක හිමිපාණන් වහන්සේලා හමු වෙලා මොනෑම හෝ ගැටලුවක් තියෙනවා නම් ඒ සාකච්ඡාමය මාර්ගයෙන් ඒ වැඩ කටයුතු කරන්නට ඕන. එහෙම නැතුව මහරෑ පොලිසිය යවලා විහාරස්ථානයක් තුළ සිදුවෙන පූජා භූමි ඔප්පුවක් තිබෙන විහාරස්ථානයක් තුළ සිදුවෙන සංවර්ධනමය වැඩ කටයුතු වලට කොහොමද එහෙම පොලිසිය අත ගහන්නේ? කාගේද මේ නියෝග? කවුද මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ? රජයට අපි කියනවා රටේ උත්තරීතර නීතිය නොදන්නේ නම් මම මේ පිටපත් ටික හැන්සාත් ගත කරනවා බුදුදහමට ලබා දීලා තිබෙන ප්‍රමුඛ ස්ථානයේ පිළිබඳව. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෙසු ආගම් වලටත් ලබා දීලා තිබෙන ඒ නිසි තැන, ඒ ආගමික සමගිය තුල මේ රට සාමකාමීව ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව නීතිය දන්නේ නැත්නම් කරුණාකරලා මේක හොඳට කියවලා බලන්නයි කියලා අපි රජෙන් ඉල්ලීමක් කරනවා. වහාම මේ தත්ත්වය සමනය කරන්නට අදාළ බලධාරීන්ට, ජනාධිපතිවරයා ප්‍රමුඛ අදාළ බලධාරීන්ට ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ආමන්ත්‍රණය කළා, හමු වෙලා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මත මේ ඇවිලෙන්නට යන ජාතිවාදී ආගම්වාදී ගින්න නතර කරලා කරුණා කරලා යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මම කනගාටු වෙනවා මේ කාරණාව පිළිබඳව දායසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ සභාවේ මේ කරුණ ඉදිරිපත් කරන්නට අවස්ථාව ඉල්ලනකොට කතානායකවරයා ඒක වැළැක්වීම ඒක වැරදි ක්‍රියාවක්. උද්ගත වී තිබෙන ජාතික ප්‍රශ්නයකට රටේ අවධානයත් පාර්ලිමේන්තුවේ අවධානයත් යොමු කරන්නට අවස්ථාව මේ හැම මන්ත්‍රීවරයෙකුටම තිබෙනවා. ආණ්ඩු විපක්ෂ බෙහෙදෙන් තොරව අපි ඉල්ලීමක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදය අහුරන්නට මේ කතානායක පුටුවේ ඉඳගෙන මේ කරන ක්‍රියාවලිය කරුණාකරලා වහම නතර කරන්න.